අපේ ජීවිතේ හැරවුම් ලක්ෂයක් තමයි සයනස අපි ගන්න තීරණ. සමහර විට අවුරුදු 20ක් නොගත්ත තීරණේ මේ මොහොතේ අපිට ගන්න යනවා කියලා අපි හිතමු සයනස. ඒ තීරණය සයනස සමහර විට ඒ ජීවිතේ සම්පූර්ණයෙන්ම කන පිට හරවනවා වෙන්න පුළුවන්. නැත්තම් තිබුණට වඩා ජීවිතේ සාර්ථක උසස් කරනවා වෙන්න පුළුවන් සයනස. තීරණ අරගෙන මිනිස්සු අසරණ වෙච්ච වාර අපි ඕන තරම් දැකලා තියෙනවා සයනස මේ සමාජය තුල. විශේෂයෙන්ම මේ තරුණ පරම්පරාව සයනස. ප්‍රශ්නවලදී අසරණ වුණාම සිවිදි නසා ගන්න උත්සාහ කරනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්තත් එක්ක බලද්දී සයනස ලෝකයේ තුල සෑම තප්පර 40කට වතාවක් සයනස කොහේ හරි සිවිදි නසා ගැනීමක් වාර්තා වෙනවා. ලෝකයේ කතා කරොත් අපි ලෝකයේ අවුරුද්දකට සයනස 8,73,000ක් සිවිදි නසාගෙන ජීවිත විනාශ කරගන්නවා. 1995 සයනස ලංකාව සිවිදි නසා ගැනීම අතින් පළවෙනි තැනට ඇවිල්ලා තියෙනවා. ලංකාව සයනස. ලංකාවේ සයනස අවුරුද්දකට ළමයි 400ක් සිවිදි නසා ගන්නවා. මේ එක ඉලක්කමක් කියන්නේ සයනස එක මිනිස්සෙක්ගේ ජීවිතයක්. මේ මහා භද්‍ර කල්පයේ බුදුවරු 4 නමක් පහළ වෙලා ඉවරයි. තව එක බුදුවරයන් වහන්සේ නමක් විතරයි ලෝකෙට පහළ වෙලෙන්නේ. ඒ මෛත්‍රී බෝසතාණන් වහන්සේ. උන්වහන්සේගෙන් පස්සේ බුදුවරු ගැන නැවත කතාවක් නැහැ. ඒක නිසා විශ්වාස කරන්න මේ ලැබිච්ච අවසාන අවස්ථාව වෙන්න පුළුවන්. අප්‍රමාදී වෙන්න ජීවිතයේ පිනෙන් සුපෝෂණය කරගන්න